බැලුවද මම දාපු පෝස්ට් එක? මොකද්ද? සමාජ මාධ්‍ය අහිතකර බලපෑම්. මම දැක්කා. සමාජ මාධ්‍ය අහිතකර භාවිතයේ ප්‍රතිපා මානසික සෞඛ්‍යයට එල්ලෙන ප්‍රහාර ගැන තමයි මගේ පෝස්ට් එකේ දාලා තියෙන්නේ. ලොකු බලපෑමක් තියෙනවානේ. සමාජ මාධ්‍ය භාවිතය වාගේ නින්දට කොහොමද ඒක බලපාන්නේ කියලාත් තියෙනවා ඒක. ආපු එක නම් ඇත්ත බං මේ ඕක නම් හැම වෙලාවෙම ඉතින් රැට ගියාම ඉතින් ඔක 1යි 2යි නිදාගන්නට ඔක බොබනේ ඉන්නේ බං. බැලුවද මම ඊට කලින් දාලා තිබ්බර මේ ඉරානේ මේ ඊශ්‍රායලට ගහන්නේ බැලුවද ඒක? ඇයි ගහන්නේ? ඒකනේ බං ඉතින් උඹලා පෝස්ට් දෙන්නට ඔය කියවලා නැහැ නේ ඉතින්. සමාජ මාධ්‍ය වල අහිතකර බලපෑම්. අපි දැන් කතා කරේ ඒකනේ. සමාජ මාධ්‍ය අහිතකර බලපෑම් මේ රටේ කොහොමද දරුවන්ට ඒක බලපාන්නේ කොහොමද කියලාත් මම ඒ පෝස්ට් එක දාලා තිනවා. බැලුවද ඒක? බැලුවා. බැලුවට වැඩක් නැහැ නේ බං. තාම එක ලයික් කරලත් නැහැ, ෂෙයා කරලත් නැහැ. බං මුකුත් වැඩක් නැහැ නේ බං. හොඳ දෙයක් දෙන්නට වැඩක් නැහැ නේ ඉතින්. ලයික් කරන්න ඉතින් මිනිස්සු මේ Facebook එන්න එපා ඉතින්. ඒක ලයික් තියේ ඉතින්. ඒ බං මිනිස්සු මේ Facebook නැත්නම් මේ කොච්චර මේ Facebook නේද? මේ පාර පෝස්ට් එක දැකලා මිනිස්සු මේ සමාජ මාධ්‍යෙට අයින් වෙලා ඉන්නේ දැන්. ඉතින් උඹ ඉන්නවනේ ඉතින් උඹ ඔක ෂෙයා කරපන්. අහිතකර බලපෑම් තියෙන්නේ ඔකේ. මාත් අයින් වුණා බං මේ පෝස්ට් දැකලා මාත් Facebook එකේ කොහොම අයින් වුණා. සමාජ මාධ්‍ය නෑ දැන්. උඹ මේ ලයික් එකක් දාන්න නැහැ නේ බං. ලයික් දාන්න ඉතින් Facebook එකේ ඉන්න එපා බං. මම තියා අයින් වුණා මේ අර පෝස්ට් එක දැකලා. Facebook නෑ දැන්. ඒකෙන් දැන් Facebook නෑ. මං විතර නේ බං. දැන් ලෝකේ කවුරුත් Facebook නෑ. මේ උඹ අර පෝස්ට් එක දැකලා. මේ සමාජ මාධ්‍ය වල අහිතකර බලපෑම්. ඒක බලලා උන්නේ නෑ. ඔක්කොම නෑ Facebook. ඒතකොට මේ මං විතරද මං Facebook ඉන්නේ. මං හිතන්නේ දැන් උඹ විතරේ මං Facebook ඉන්නේ. උඹ දාන හැලි බලන්න කවුරුත් දැන් නැහැ Facebook. දැන් උන් කොහෙද බං ඉන්නේ? දැන් උන් සමාජ මාධ්‍ය වල නැහැ. දැන් බං ඉන්නේ සමාජ ශාලාවල. දැන් ඒතකොට බං මේ සමාජ මාධ්‍ය වල ඉන්නේ මම විතරද? එනම් මං දාන සමාජ ශාලාවල අහිතකර බලපෑම් කියලා පෝස්ට් එකක්. උඹ දැන් ඔය පෝස්ට් දෙන්නට බලන්න කවුරුත් නැහැ. ඔක්කොම සමාජ ශාලාවල. සමාජ මාධ්‍ය වල නැහැ. මාත් වෙනවා සමාජ ශාලාවට. ඔබ එනවා දෙන්න සමාජ ශාලාවට. කවුරුත් නැත්නම් ඉතින් Facebook මේවා ඉඳලා මං විතර කිදලා වැඩක් නැහැ නේ බං. මාත් වෙනවා යම. මේ ආවට නම් කමන්නේ මේ සමාජ ශාලාවල අහිතකර බලපෑම් ඒවනම් කියවන්න එපා වතන. ඒයි බං. ආයිත් මේ උන්ට සමාජ මාධ්‍ය වලට එන්න හිතුනොත් බං. මේ කතාව අහලා